ඔන්න ඉතින් සිලෝන් ට්‍රිප් ටොක් අපි අද යන්නේ පිදුරංගල. සීගිරියට යන පාරම තමයි පිදුරංගලට යන්න තියෙන්නේ. අපි සීගිරිගේ වීඩියෝ එකත් වෙනම අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ එක මිස් වුණ කෙනෙක් ඉන්නවා නම් මෙතන පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා සීගිරිගේ වීඩියෝ එක බලලා එන්න පුළුවන්. මේ වෙලෙදි ටයිම් එක 7:30 වගේ. ඔයගොල්ලෝ ඊට කලින් යනවා නම් හරි ගොඩක් හවස් වෙලා යනවා නම් හරි පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මොකද ගමේ අය කියන විදිහට ඒ ටයිම් එකට ගොඩක් අලි එනවලු. හරි. අපිට ඉතින් සීගිරිය දිහා බලාගෙන තමයි පිදුරංගලට යන්න තියෙන්නේ. ඔයාලට ඔය ඈතින් පේනව නේද? ඔය ඈතින් පේන සීගිරිය. එහෙනම් ඉතින් අපි එතනට ගිහින් කතා කරමු. හරි ඔන්න එහෙනම් අපි ආවා. ඇත්තටම පිදුරංගල පන්සල ඇතුලෙන් තමයි කන්ද නගින්න තියෙන්නේ. ෆොරිනර්ස්ලාගෙන් නම් ටිකට් එකක් ගන්නවා. හැබැයි ලෝකල්ලාගෙන් නම් එතෙන් ටිකට් එකක් ගන්නෙ නැහැ. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු.
මේ පහළට බහින ගොඩක් අය උදේම සන්රයිස් එක බලන්න ගිය අය, ස්පෙෂලි ෆොරිනර්ස්ලා. මේ චූටි ගල් එක උඩ තියලා තියෙන එක ඇත්තටම හරිම ලස්සනයි. යන්නේ නෑ විසින් කරපු දෙයක් තමයි ඉතින් මේ. ගොඩක් දුර උඩට නැක්කට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පැරණි පන්සලක නටමුන් වගේක්. ඒ වගේමයි මේ ගලත් එක්ක සම්බන්ධ කරලා හදපු පොඩි කුටි ගොඩක් බලා ගන්නත් පුළුවන්. ඔගොල්ලෝ දැන් මේ දකින්නේ පිදුරංගල ගිරිලිපිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට ක්‍රිස්තු වර්ෂ 6-700 වස්වලදී පෙදරේරු කර්මාන්තයේ නියුතු පුද්ගලයෙක් විසින් වී අමුණක් සහ කහවණු ප්‍රදානය කරා කියලා තමයි මේ ගිරිලිපියෙන් කියවෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙතනින් උඩහට යන්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් පොඩ්ඩක් අමාරුයි, අනිත් පාර ඊට වඩා චුට්ටක් ලේසි. පළවෙනි එක තමයි මෙන්න මේ ගල් මැද්දෙන් තියෙන පාර. ඇත්තටම කිව්වොත් මේ පාර ගර්ල් කෙනෙක්ට වගේ නම් තනියෙන් යන්න චුට්ටක් අමාරුයි. ගල් උඩින් නැගලා පැනලා වගේ තමයි යන්න තියෙන්නේ. එක තැනක් තිබුණා ලණුවක එල්ලිලත් යන්න තිබුණා. අනිත් පාර තමයි මෙන්න මේ ලණුවක් ඇදලා තියෙන පාර. අපිට තියෙන්නේ මේ පාරේ මේ ලණුව ඇදලා තියෙන පාර දිගේම ඉස්සරහට යන එක. මේ පාරේ වැඩිය ගල් හැම වෙන්නේ නැහැ, නිකන් කැලේ මැද්දෙන් ඉස්සරහට යන්න තියෙන්නේ. ඇත්තම කියනවා නම් අපිත් මේ පාරේ නෙවෙයි ගියේ, අපිත් අර අමාරු පාරෙන් තමයි ගියේ. මොකද අපි මේ පාර දැක්කේ නැහැ යද්දි. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ එතනින් ගියපු හැමෝම වගේ අමාරු පාරෙන් තමයි ගියේ. මොකද ෆස්ට් ටයිම් යන කෙනෙක්ට නම් ඒක ඇත්තටම පේන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඇතුළට වෙන්න වගේ තමයි තියෙන්නේ. අපි මොන පාරෙන් ආවත් අන්තිමට මේ ටික නැගලා තමයි පිදුරංගල උඩටම යන්න වෙන්නේ. ඇත්තම කියනවා නම් එතන ඉන්න කිසිම කෙනෙක් අඳුරන්නේ නැතිව වුණත් ලෝකල් අයද ෆොරිනර්ස්ලාද කියලා කිසිම ભેදයක් නැතුව හැමෝම එකිනෙකාට උදව් කරගෙන තමයි මේ ටික නගින්නේ. නැත්තම් එතන නගින්න ගොඩක් අමාරුයි ඇත්තටම. අමාරුවෙන් හරි ඔන්න ඉතින් අපි අන්තිමට පිදුරංගල උඩටම ආවා.
ඈතින් පේන්නේ සීගිරිය. ඉතින් ඇත්තටම අපි මෙච්චර දුර ගෙවාගෙන අමාරුවෙන් පිදුරංගල එන්නේ මෙන්න මේ view එක බලන්න තමයි. අපි කලින් දවසේ සීගිරියට ගියා. ඒ වෙලාවේදී වීඩියෝ එකේ අපි ඔයගොල්ලන්ට පෙන්නුවා සීගිරියට පිදුරංගල පේන විදිය. ඔයගොල්ලන්ට ඒ සීගිරි වීඩියෝ එක මිස් වුණා නම් මේකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා එන්න. උදේ 9:30 වගේ වෙද්දී අපි පිදුරංගලින් බහින්න පටන් ගත්තා. ඒ බහලා එන ගමන් පහළම තියෙන පිදුරංගල පන්සල වැඳ පුදාගෙන එන්නත් අපි ඉතින් අමතක කළේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ පිදුරංගල වීඩියෝ එකත් ඉවර කරනවා. දැන් අපි ආපහු යන්නේ දඹුල්ල පැත්තෙන්. කණ්ඩලම වැවටත් ගිහිල්ලා දඹුල්ල විහාරයත් වැඳ පුදාගෙනම තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. අපි ඒකත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම අපි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අප්ඩේට් කරලා තියන්නම් ඔයගොල්ලන්ට මිස් වෙන්නේ නැති වෙන්න. එහෙනම් දැනට ගිහින් එන්නම්. බයි බයි.